අද අපි කතා කරන්නේ බුදුදහමේනේ ඊටමත් ගැඹුරු භාවනා ක්‍රමයක් ගැනයි. ඒ තමයි නව සීවතික භාවනාව. අපි අපේ ශරීරය හරිම ලස්සනයි කියලා හිතුවට ඇත්තටම මේ භෞතික ශරීරයේ සැබෑ ස්වභාවය මොකක්ද? ජීව විද්‍යාත්මක අනිත්‍යතාවය හරියටම තේරුම් ගන්නයි බුදුරජාණන් වහන්සේ දි รา පත් වන මලසිරුරක අවස්ථා මෙනෙහි කරන මේ ක්‍රමය දේශනා කළේ. බාහිර සුන්දරත්වය කියන මායාවයි දි รา පත් වීම කියන සැබෑ යථාර්ථයයි අතර තියෙන ලොකු වෙනස ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මේ කියන දි รา පත් වීමේ ක්‍රියාවලිය ප්‍රධාන අවස්ථා 4ක් තියෙනවා. අපි මේ දේවල් දැන් එකිනෙක බලමු. කෙනෙක් මිය ගිහින් දවස් 2-3ක් ගත වුණාම ඒ ශරීරයට මොකද වෙන්නේ කියලා හිතින් මවා ගන්න පුළුවන්ද? ඒ සිරුර තදින්ම ඉදිමිලා නිල් පෑගෑන් වෙලා අතිශය අවලස්සන ස්වභාවයකට පත් වෙන්න පටන් ගන්නවා. මගේ මේ ශරීරයත් දවසක අනිවාර්යෙන්ම මේ ඉරණමට මුහුණ දෙනව නේද කියලා ගැඹුරින් මෙනෙහි කිරීමයි මෙතනදී වැදගත් වෙන්නේ. දෙවන අවස්ථාවට එද්දී මේ භෞතික ශරීරයේ සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මයට ගොදුරු වෙන හැටි අපිට හොඳටම පැහැදිලි වෙනවා. කපුටන්, බල්ලන්, නරියන් වගේ සතුන් නැවිත් මේ සිරුරේ ඉතිරි වෙලා තියෙන මස් කොටස් ආහාරයට ගන්න පටන් ගන්නවා. මේ නිසා මුළු ශරීරයම ලේ සහ සරව ගලන අතිශය පිළිකුල් සහගත තත්වයකට පත් වෙනවා. කොච්චර අකමැති වුණත් අපේම ශරීරයත් කවදා හරි දවසක මේ පිළිකුල් සහගත තත්වෙන් කිසිසේත්ම මිදෙන්නේ නැහැ. තුන්වන අවස්ථාව වෙද්දී කාලයත් එක්ක ශරීරයේ තියෙන මස් සහ ලේ සම්පූර්ණයෙන්ම වියලිලා ගින් අතුරුදහන් වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ වියලුණු නහර කිහිපයකින් විතරක් తాවකාලිකව බැඳිලා කියන ඇටසැකිල්ලක් විතරමයි. ටික කාලයකින් ඒ නහරත් කැඩිලා ගිහින් අත් පාද වගේව හිස් කබලත් තැන තැන විසිරිලා යනවා. මගේ මේ ශරීරයත් දවසක මේ විදියටම විසිරිලා යනව නේද කියලා අපි මේ වෙලාවේ පැහැදිලිවම දකින්න ඕනේ. උන්න දැන් අපි අවසන් අදියරට ඇවිත් තින්නේ දැන් ඉතිරි වෙලා තින්නේ ඇටකටු කැබලි කිහිපයක් විතරයි. අවවට වේලුණු මේ සුදු පාට ඇටකටු කාලයත් එක්ක සෙමින් කුඩු වෙලා පස් බවට පත් වෙනවා. ඇත්තටම අපේ මේ භෞතික ශරීරයේ අවසාන ඉරණම මේ හඳුනා ගන්න බැරි දුවිලි බවට පත්වීම පමණක්මයි. එතකොට මේ භාවනාවේ ප්‍රධානම අරමුණ මොකද්ද? ඒකින් අපිට ඊටමත් නිදහස් සහ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුරුවන්. සැබෑ යථාර්ථය නම් මේ ශරීරයේ අනිත්‍ය බවත් ඒකෙන් මගේ අනන්‍යතාවය කිසිසේත්ම තීරණය වෙන්නේ නැති බවත් වටහා ගැනීමයි. මේ ප්‍රබල යථාර්ථය අවබෝධ කරගත්තම අපේ හිතේ ගැඹුරටම මුල් බැසගෙන තියෙන රාගයයි මමත්වයයි සම්පූර්ණයෙන්ම දුරු කරගන්න පුළුවන්. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන මේ සදාතනික සත්‍ය ජීවිතේ දිහා බලන අපේ කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කරනා නේද?